හයි කොහොමද ඔයාලට අද මොකක්ද මගේ ව්ලොග් එක කියලා අපි බලමු ඉස්සරහට. ඔයගොල්ලන් දන්නවා දැනටම මොකක්ද කියලා. ඔන්න මගේ ෆයිනල් අවුට්ෆිට් එක. දැන් අපි මේ යන්න තමයි හදන්නේ. නෑ අපි මේ යන ගමන් මායි මගේ නංගි අපේ යාළුවයි මගේ බබයි තමයි ඉතින් අපි යන්නේ. ඔන්න දැන් අපි ආවා එතනට ජාවා ලොන්ජ් එකට තමයි අපි අද ඇවිල්ලා ඉන්නේ. අපි ඉතින් ගොඩක් කාලෙකින් ඉඳන් හිටියා කොහේ හරි යන්න ඕනේ එහෙම කියලා. ඒ වුණාට ඉතින් මගේ බබාගේ වැඩත් එක්ක නංගි යාළුවයි බිසි ඉතින් ඒ දේවල් එක අපිට පොඩ්ඩක් මිස් වුණා යන එක. ෆයිනලි අපි ඩේට් එකක් දාගෙන හදිස්සියෙම යන්න ගත්තා. ඉතින් ඔන්න ඔහොම තමයි අපි ඊට පස්සේ අපේ කෑම ඕඩර් කරලා ඔන්න ඉතින් අපි වාඩි වෙලා ඉන්නවා. ඉතින් ඒ විදියට අපි වෙනුවෙන් කාලය වෙන් කරාම ඒක හරීම නිදහසක් විදියට තමයි අපිට දැනෙන්නේ. මේ දෙන්න වර්ක් කරන දෙන්නෙක් හැටියටත් මම බබත් එක්ක ගෙදර ඉන්න කෙනෙක් හැටියටත් මේ වගේ ඉතින් එළියට අපි ආදරය කරන අයත් එක්ක ඕන කෙනෙක් එක්ක ගියාම අපිට ඉතින් මාර නිදහසක් දැනෙනවා. ඒ වගේ දවසක් තමයි මට මේකත්. මම ඉතින් හරිම ආසාවෙන් තමයි හිටියේ. ඉතින් ඔය විදිහට ඔන්න අපි චීස් කේක් එක මුලින්ම ආවා. චීස් කේක් කෑල්ල ස්ට්‍රෝබෙරි එකක් තමයි අපි ගත්තේ. මේ දෙන්න පුංචි කාලේ ඉඳන්ම යාළුවෝ දෙන්න. පුංචි කාලේ කියන්නේ චූටිම කාලේ ඉඳලා මං හිතන්නේ පොඩිම කාලේ ඉඳලා ඉපදිච්ච දවස් වගේ ඒ කාලේ වගේ ඉඳලා ඉතින් අපේ ගෙවල් ළඟ තමයි ඉන්නේ. ඉතින් ওই විදිහට අපේ යාළුකම අද වෙනකම්ම තියෙනවා. නංගි යාළුවෝ උනාට මගෙත් හොඳම යාළුවෙක්. ඉතින් ඔය විදිහට අවුරුදු ගාණක් තියෙන යාළුකම් හරිම වටිනවා කියලා මම තදින්ම විශ්වාස කරන දෙයක් තමයි. එහෙම අය අපිට අපේ ජීවිතේ හම්බ වෙන්නේ හරිම අඩුවෙන්. ඒ කියන්නේ අපිව විශ්වාස කරන, අපිට ආදරය කරන, අපිත් එක්ක බොන්ඩ් එකක් තියාගන්න කැමති අය අපිට හරිම අඩුවෙන් තමයි අපේ ජීවිතේ හම්බ වෙන්නේ. එහෙම කෙනෙක් තමයි අපේ යාළුවත් අපිට. ඉතින් ඒ වගේ කීප දෙනෙක් අපේ ජීවිතවල ඉන්නවා. මං හිතන්නේ හැමෝගෙම ජීවිතවල ඉන්නවා. අනිවාර්යෙන් මෙහෙම අය මිනිස්සුන්ට ඉන්න ඕනේ. ඔන්න දැන් ආවා අපේ ක්‍රොසන්ට් එක. ඒ වගේම ඩ්‍රින්ක් දෙකක් ඕඩර් කරා. ස්ට්‍රෝබෙරි තමයි මගේ ෆේවරිට්. ස්ට්‍රෝබෙරි එකක් ඕඩර් කරා. මට හිතෙන්නේ යාළුවා ඕඩර් කරේ මට මතක නැහැ දැන් අයිස් කොෆිද කොහෙද. අපේ බබා නම් හරිම ආස වුණා මේ චීස් කේක් එකට. බලන්න කන විදිය ස්ට්‍රෝබෙරි එක තමයි කන්නේ. මං ස්ට්‍රෝබෙරි චීස් කේක් try කරේ first time. මං කලින් කාලා තියෙනවා බ්ලූබෙරි එහෙම. මේකත් හැබැයි හරිම රසයි. මගේ ඩ්‍රින්ක් එකත් හරිම රසයි. ඉතින් ওই විදිහට අපි කෑම ෂෙයා කරගෙන කනවා. ඔයගලන්ට ඒක අමුත්තක් වගේ දැනෙයිද දන්නේ නැහැ. ඒ වුණාට මං හිතන්නේ ඔයගලන්ට අපේ බොන්ඩ් එක මං හිතනවා ඒකෙන්ම තේරෙයි කියලා. මොකද එහෙම මේ ෂෙයා කරගෙන අපි කෑම කන විදිය දැක්කම සමහර අය කැමති නැති වෙන්න පුළුවන්. සමහර අය ඒක ඇක්සෙප්ට් කරන්න පුළුවන්. සමහර අය ඉග්නෝර් කරන්න පුළුවන්. ඒ වුණාට මේක තමයි අපේ විදිය. බොරු කරන්න ඕන නෑ. ඉතින් අපි ওই විදියට තමයි ඉතින් කොහේ ගියත් කොහොම කරත් ඉතින් කන්නේ ඉතින් අපි ෂෙයා කරගෙන ඉතින් එහෙම කනවා. ක්‍රොසන්ට් එක නම් රසටම තිබ්බා. ඊට පස්සේ අපි ලසඤ්ඤා එකක් ඕඩර් කරා. ඒක වීඩියෝ කරාද කියලා මතකත් නැහැ. ඒකත් හරිම රසට තිබ්බා. අපි හිතුවේ නෑ ලසඤ්ඤා එක හොඳ වෙයි කියලා. පීට්සා එකක් ඕඩර් කරන්න හදලා තමයි අපි ලසඤ්ඤා එක ඕඩර් කරේ. පීට්සා එක එච්චර හොඳ වෙයි කියලා අපි හිතුවේ නැහැ. හැබැයි ඊට පස්සේ අපිට හිතුණා පීට්සා එකත් හොඳ ඇති කියලා. බට් අපි ලසඤ්ඤා එක තමයි ඕඩර් කරේ. ලසඤ්ඤා එකත් හරිම රසට තිබ්බා. යාළුකම් සහෝදර බැඳීම් කියන්නේ හරි පුදුම දේවල්. ඒවා අනිවාර්යෙන්ම අපේ ජීවිතවල තියෙන්න ඕනේ දේවල් කියලා මම විශ්වාස කරනවා. ඒව නැතුව මිනිස්සෙට ජීවත් වෙන්න අමාරුයි. ඉතින් මේ බලන්න මෙයා හැම තැනම යනකොට අරන් යන දේ තමයි ඕක. එයාගේ පොඩි පිලෝ එකක් තියෙනවා. එකක් නෙමෙයි දෙකක් තියෙනවා. ඒක එයා යන හැමතැනම අරන් යන්න ඕනේ. ඒක නැති වුණොත් එහෙම ඉවරයි. එයා ඉල්ලන වෙලාවට ඒක තිබ්බේ නැත්තම් ඉතින් අඬ ඒක හොයනවා. ඒක කොහොම හරි ගෙන්න ගන්නකම් එයා ඉතින් අඬනවා. ඒ නිසා අපි යන හැමතැනකම මොක අරන් යන්න අමතක කරන්නේ නැහැ. දැන් තමයි ලසඤ්ඤා එක try කරන්නේ. ලසඤ්ඤා එක උණුවෙන් කාලා මගේ කට පිච්චුණා. ඉතින් ওই විදිහට තමයි අපි අපේ කෑම ටික try කරන්නේ. කෑම ගැන කිව්වොත් නම් හරිම quality හරිම රසට තිබ්බා. යන අය දන්නවා ඇති. ඒ වගේම නොගිහින් තියෙන කෙනෙක්ටත් මම කියනවා අනිවාර්යයෙන්ම එකපාරක් හරි ගිහින් බලන්න.
මේකට හැමදාම යන අයට නෙමෙයි මම මේක කියන්නේ. ගිහිල්ලා නැති අයට, යන්න හිතන් ඉන්න අයට ගිහින් බලන්න. ඒක ඔයාට වෙනම එක්ස්පීරියන්ස් එකක් වේවි. ඒක මම මෙහෙම කියනවට වඩා ඔයා එක්ක ඒක ගියාම තේරෙයි ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක් කියලා. මෙයා දැන් තාමත් චීස් කේක් එක තමයි කන්නේ. චීස් කේක් එකට එයා හරිම ආසයි. ඉතින් අපි ගොඩක් වෙලා ටයිම් ස්පෙන්ඩ් කරා එතන. අපි ඉතින් කතා කර කර හිටියා දේවල් ගොඩක් දේවල් ගැන. ඉතින් ඔහොම තමයි අපේ එදා දවසේ එදා හවස ගෙවුනේ. අපි තුන්දෙනාම හරිම ආසාවෙන් හිටියා. හරිම සතුටින් ගෙවපු වෙලාවක්. ඊට පස්සේ අපිට යන්න වෙලාව හරි. ඊට පස්සේ අපි යන්න තමයි හදන්නේ. යන්නයි හදන්නේ. ඊට පස්සේ අපි තව පුංචි ගමනක් ගියා. අපේ චූටි බබාගේ බාප්පගේ ගෙදර ගියා. ඉතින් අපි ওই ටික හිමීට පයින් ඇවිදගෙන අපේ යාළුවා ගියා. එයාව පික් කරගන්න එයාගේ හස්බන්ඩ් ඇවිල්ලා හිටියා. ඊට පස්සේ අපි ඔහොම චුට්ට දුරක් මෙයාව පයින් එක්කන් ගියා. එහෙනම් ආයෙත් දවසක හම්බෙමු. බයි බයි.